මේ විදිහට කපාගත්ත බ්ලොක් එකේ අපි මෙන්න මෙහෙම දැන් සිග්සැග් මැෂින් එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් සිග්සැග් එකක් නැත්නම් අතේ හරි කමන්නේ බ්ලැන්කට් මැස්මෙන් හරි පුළුවන්. හැබැයි ළඟ මේක වෙන්න ඕන ගැලවෙන්නේ නැති විදිහට මෙන්න මෙහෙම දෙක ලං කරලා ඕවර්ලැප් වෙන විදිහට නෙමෙයි එකින් එකට ලං වෙන විදිහට තියලා මෙහෙම සිග්සැග් කරගන්න ඕනේ. මෙන්න මෙහෙම දැන් කර්ව් එක අපිට ඉස්සරහට යනකොට මේ දෙක එකට මෙහෙම ලං වෙනවා. එතකොට මේ විදිහට ගැටි දෙක එකට ලං කරලා කරගන්න ඕවර්ලැප් වීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට කරගන්න ඕනේ. මේ ඔයාලට පේනවා ඇති මේ තද නිල් පාට තියෙන්නේ. මම ඔයාලට පේන්න ඕන නිසා එහෙම කරගත්තේ. නැත්නම් මේ පාටින් වුණත් කරගන්න පුළුවන්. ඒ විදිහටම අපි අනිත් කප් එකෙත් කෑලි දෙක අරගෙන දැන් ඉස්සෙල්ලා කරේ වම් පැත්තේ කෑලි දෙක කප් එක හදාගන්න. දැන් මේ දකුණු අත පැත්තේ කෑලි දෙක එකට ලං කරලා ඒ ලයින් කට් එක මහගන්න යන්නේ.